පින්වතුනි අද ඔබට කියලා දෙන්නේ බොහෝම ලස්සන දේශනාවක්. අපිට තියෙන පුදුම ආරක්ෂාවක්, පුදුමාකාර රැකවරණයක්, ආශිර්වාදයක් ධර්මයෙන් හදාගන්න හැටි. අපේ ජීවිතවල අපි කොච්චර බණ ඇහුවත්, කොයිතරම් පින්කම් කරත්, දන් දුන්නත්, මොනතරම් ගුණයහපත් ජීවිත ගත කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරත් කරදර නැද්ද මිනිස්සුන්ට? කරදර තියෙනවා. එතකොට අපි කියනවා ඇයි මේ පින් කරන අපිටම මේ කරදර? මොකද්ද අපි මේ කරපු කරුමේ? මෙච්චර හොඳට ඉඳලා ඇයි මේ අපිට හෙනගෙඩි පාත් වෙනවා වගේ මේ කරදර එන්නේ? කියනවද නැද්ද? කියනවා. අපිට කරදර එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අපිට පුදුමාකාර ආරක්ෂාවක්, රැකවරණයක් ලැබෙන දේශනක් තියෙනවා. උන්වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය අතර වැඩිපුරම දේශනා ඉලක්ක වෙලා තියෙන්නේ නිවන් මඟට. ධර්මාවබෝධයම අරමුණු කරන දේශන ගොඩාක් තියෙනවා. ඒ අතරේ ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයන්ට එන කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු වලින් ඔවුන් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේශනක් තියෙනවා. බොහෝ වෙලාවට ওই පිරිවානා පොත් වහන්සේ තුල සඳහන් වෙන පිරිත් පොතේ තියෙන දේශන ගත්තාම ඒව අපිට පුදුම ආරක්ෂාවක්, ආශිර්වාදයක්, නිවන් මඟටත් උපකාර වෙනවා. ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න වලින්, ගැටලු වලින් ආරක්ෂා වෙන්නත් උපකාර වෙනවා. දැන් නිකන් හිතන්න කන්ද පිරිත ගැන. කන්ද පිරිත කියන්නේ මහා පුදුම බලයක් තියෙන දේශනාවක්. දැන් මේ ගම්මානවල කොච්චර මේ විස සහිත සත්තු සර්පයෝ ඉන්නවද? කී දෙනෙකුට ගම්වල සර්පයෝ ගහලා ඇද්ද? එතකොට අපිට ඊවන් ලොකු ආරක්ෂාවක් හැදෙන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන බලවත්ම පිරිතක් කන්ද පිරිත. අන්න සර්පයන්ගෙන්වත් අනතුරක් නොවන ආරක්ෂාව. එක්ක ගැහුවත් වදින්න වෙන දිහාකට රැකෙනවා. සමහර වෙලාවට පෙනේ පුප්පල හැරුණත් ගහගන්න බැරි වෙනවා. පෞගිය දවසක මගේ අර ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක් තියෙනවනේ. ඔතනට වැඩම කරා කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් කියනවා උන්වහන්සේ පින්ඩපාතේ කරගෙන කිලෝමීටර් 2ක් විතර කැලේ අතුලේ ගල් වෙනක තමයි ඉන්නේ. ඉතින් ගමකට පින්ඩපාත එන්නත් කිලෝමීටර් 2ක් විතර කැලේ ඇතුලෙන් ඇවිල්ලා පින්ඩපාතේ කරගෙන කැලේට වඩිනවා. දවසක් දානේ පින්ඩපාතේ කරගෙන කැලේ ඇතුලට යනකොට ලොකු නාගයෙක් එකපාරට අර පඳුරක් අස්සෙන් කැලෑ පාරෙන් යනකොට පෑගුණා කිව්වා. උන්වහන්සේ දැකලත් නැහැ. එකපාරට පෑගිලා තියෙන්නේ බඳ පැත්තේ. නැට්ට පැත්තෙන් පෑගුණා. පෑගිච්ච ගමන් එකපාරට පෙනේ කරගෙන පිඹගෙන හැරුණා කිව්වා දෂ්ට කරා. දැන් පිරිත් කියන්න වෙලාවක් තියනවද? පාත්‍රයේ අතේ තියාගෙන මැස් දෙක වහගෙන හිතුවා කීවා අනේ කන්ද පිරිතෙන් මාව රැකේවා කියලා. එච්චරයි. උන්වහන්සේ කියනවා ඇස් පියාගෙන හිටියලු ගැහුවේ නැහැ කිව්වා. හිමින් ඇස් දෙක ඇරලා බැලුවා කීවා පිනේ කරගෙන ඉන්නවා කීවා ගහන්න නැතුව. හිමීට කකුල පස්සට ගත්තා කීවා. අඩියෙන් අඩිය අඩි 10ක් විතර පස්සට ගියා කීවා. ගිහින් බලාගෙන හිටියලු ටික වෙලාවක් ඉඳලා මෝ හිමී ඇදිලා ගියා කීවා. එතකොට බලන්න පෙනේ කරලා හැරුණත් පිඹගෙන ගහගන්න බැරි වුණා. උන්වහන්සේ කියනවා පුදුමයි කිව්වා මේ ආශිර්වාදේ හැමදාම රැයට කැලේ ඉන්නකොට කරණීයමිත සූත්‍රයේ කියලා කන්ද පිරිත කියලා තමයි කියව නිදාගන්න. ඔන්න රැකවරණේ. එතකොට අපිට යම් හේතුවකින් අනතුරක් වෙන්න තිබුණත් මොන ක්‍රමෙන් හරි ආරක්ෂා වෙනවා මේ වගේ බලවත් ආරක්ෂිත දේශනා තුල. ඒ නිසා පින්වතුනි අපිට එදිනෙදා ජීවිතවල ඇතිවෙන ප්‍රශ්න වලින් රැකෙන්න නම් බුදුරජාණන් වහන්සේගේම බුද්ධ දේශන ගොඩක් තියෙනවා. දැන් අමනුෂ්‍ය කරදර නැද්ද මිනිස්සුන්ට? ඔය කොච්චර ගත්තත් දේවාල ගානේ දුවන්නේ නැද්ද මිනිස්සු? දුවනවනේ. අනේ කරදරයි කියලා දේවාල ගානේ දුවනවා. බුද්ධ දේශනාවලම තියෙන අමනුෂ්‍ය කරදර වලින් රැකෙන දේශන ගොඩක්. මෛත්‍රී භාවනාව, ආටානාටිය පිරිත කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනාව. එතකොට මේ වගේ පුදුම වටිනා දේශන ගොඩක් ධර්මයේ තියෙනවා. තුන් සූත්‍රය ගත්තත් එහෙමයි. මේ අතර අද ඔබට කියලා දෙන්නේ ඊටාම ලස්සන දේශනයක්. උදේ හවස භාවිතා කරන ගාථා දෙක තියෙනවා. උදේට ගාථා 2යි, හවසට ගාථා 2යි. පුදුම ආරක්ෂාවක්. මොකද්ද? මෝර පිරිත. මේ බුද්ධ ශාසනයේ තියෙන බලවත්ම ඒකට බ්‍රහ්ම මන්ත්‍රය කියලාත් කියනවා ධර්මයේ. බලවත් ආරක්ෂාව, බලවත්ම ආශිර්වාදය. මේ දේශනාවේ කතාව හරි ලස්සනයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ රජ පවුලක රාජ කුමාරයෙක්, ලස්සන තරුණ කුමාරයෙක් පැවිදි වුණා. මේ තරුණ කුමාරයා පැවිදි වෙලා රජකම් අතහැරලා, මාලිගා අතහැරලා, ඒ රජ පවුල ඔක්කොම අතහැරලා පැවිදි වුණා.
දැන් පැවිදි වෙන්නේ ඇයි? නිවන් දකින්න. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්නවා කියන අදහසින් අනේ සද්ධාවෙන් පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වෙලා දැන් ගම්වල පිණ්ඩපාතේ වඩිනවා. සිවුරු පොරෝගෙන පිණ්ඩපාතේ යනවා ලස්සන ස්වාමින් වහන්සේ නම. එහෙම යනකොට උන්වහන්සේට දාන බෙදනවට වැඩිය තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ගෑනු පස්සෙන් එනවා. තරුණ හාමුදුරු කෙනෙක්නේ. දැන් අපේ ලංකාවේ නම් පින්පව් දන්නවනේ. කර්මඵල දන්නවා. මේ ස්වාමින් වහන්සේ නමක් කියලා දන්නවා. ඒ කාලේ සමාජයේ මිනිස්සු දන්නේ නැහැ. ඇයි නිගාන්ට ශ්‍රාවකයෝ සංජී බෙල්ලට්ටි පුත්තකේ අය අජිත කේස කම්බලීගේ අය කකුද කච්චානගේ අය වැඩිපුර හිටියේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේටත් විවාහ යෝජනාවක් ගෙනාවේ. කවුද? මාගන්දියා. අන්තිමට කැමති වෙච්ච නැති තැන වෛර බැන්දානේ. මැරෙන කම්ම මාගන්දියා කොච්චර හතුරුකම් කරාද බුදුහාඳුරන්ට. විවාහයට කැමති නැති තැන නේ. එතකොට අපිට පේනවා ඒ කාලේ එහෙම සමාජයක්. ඉතින් මේ තරුණ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ යනවා. තරුණ වයස. මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට ඔන්න එක ගමක ටිකක් ලස්සන තරුණ කාන්තාවකුත් හිටියා. මේ හාමුදුරුවෝ පස්සෙන් ඇවිල්ලා කටකොණෙන් hina වෙලා දාන බෙදන් වගේ ඇවිල්ලා විහිළුවක් කරලා ඇහැක් ගැහුවා. හාමුදුරන්ටත් වැදුනා මේක ඉස්මුදුනෙන් යන්නම වැඩි. හූඩියමක් වැදුනා වගේ නැද්ද ඒක? ආයි හූඩියම වැදුනා වගේ තමයි. අනේ උන්වහන්සේ දැන් ගිහිල්ලා භාවනා කරන්න වාඩි වුණා. භාවනා කරගන්න බෑ. හිත විසිරෙනවා. බොහොම සද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මතක් වෙන්නේ කාවද? අර කාන්තාව මතක් වෙනවා. හිත දුවන්නේ එතනට. උන්වහන්සේ හවස් වෙනකන් වීරිය වඩන්න උත්සාහ කරා. හිත එකක කරගන්න බෑ. හිත දුවනවා කාන්තාව ඔස්සේ. ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මාව බේර ගන්න කිව්වා. අනේ ස්වාමීනි මම බොහොම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මං රජ සැප අතහැරලා මාලිගා අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් මගේ හිතට දැන් වද දෙනවා මට භාවනා කරගන්න බෑ කිව්වා. කාන්තාවක් මතක් වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව රාගය කියන්නේ ගින්නක් කිව්වා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඕක මොකද්ද කියලා ඇහුවා. බෝසතාණන් වහන්සේ නමක් හැටියට පාරමී පුරාගෙන ඉන කාලේ අවුරුදු 700ක් රැකපු ගුණධර්මත් බෝසතාණන් වහන්සේට කාන්තාවක් නිසා නැති වුණා කිව්වා. එහෙම කියනකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අතීත කතාව අපිට දේශනා කරන සේක්වා. ඔන්න ඔය වෙලාවේ තමයි මෝර පිරිතේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඕක තමයි මෝර පිරිතට හේතු වෙච්ච නිදහන කතාව. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ පාරමී පුරාගෙන එනකොට මේ සසරේ පාරමී පුරාගෙන එනකොට එක ආත්මයක උන්වහන්සේ සක්විති රජකම් කරා. චක්‍රවර්ති රජ කෙනෙක්. ඔබ අහලා ඇති සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන. බුදුරජාණන් වහන්සේ නමකට වඩා වෙනසක් තියෙන්නේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ විතරයි. අනිත් මහා පුරුෂ ලක්ෂණ ඒ ආකාරයෙන්ම පිහිටනවා. අහසින් ගිහිල්ලා මුළු ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කරමින් ලෝකෙම සිල්වත් පාලනය කරනවා. එතකොට එදා අපේ බෝසතාණන් වහන්සේ මේ විදිහට සක්විති රජකම් කරලා විශාල පිනක් රැස් කරගෙන මරණින් මත්තේ ඉපදුනා දෙව්ලොව. ඒක නියමයක්. සක්විති රජුරෝ ඒ සක්විති රජකමත් එක්ක ධාර්මිෂ්ඨව ලෝකේ පාලනය කරලා විශාල පිනක් රැස් කරනවා. ඒ පිනේ විපාක හැටියට ඒකාන්තයෙන් ඊළඟ ජීවිතේ දෙව්ලොව උපදිනවාමයි. දැන් දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ දෙව්ලොව විපාක දෙන්නේ පිනද පවද? පින. දිව්‍ය ලෝක කියන්නේ අකුසල් විපාක දෙන්න තැනක් නෙමෙයි. සසරේ පාරමී පුරාගෙන ගියත් තාම මේ කෙලිසුන්ගෙන් මිදිලා නැහැනේ පාරමී පුරනවා. වෙච්ච අකුසලුත් ටික ටික හරි තියෙනවා. දැන් දිව්‍ය ලෝකේ පහළ වුණා දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් අර දිව්‍ය සැප විඳ විඳ පිනේ විපාක ගෙවනවා. කොහොම පිනේ විපාක ගෙවාගෙන යනකොට උන්වහන්සේගේ පින ගෙවිලා ඉවර වෙනකොට පෙර සසරේ අකුසලයක් දෙව්ලොවදී බලවත් වුණා. දෙව්ලොවින් චුත වෙලා වැටුණා තිරිසන් අපායට. අපේ බෝසතාණන් වහන්සේ එදා මොනර යෝනියේ ඉපදුනා. මොනරියකගේ කුසෙන් බිත්තර කීපයක් වැටෙනකොට රත්තරම් පාට රන්වන් පාට බිත්තරයක් වැටුණා. අනෙක් බිත්තර වගේ නෙමෙයි රත්තරම් පාටයි. මේ බිත්තර කටු කඩාගෙන පැටව එළියට එනකොට මේ මොනර පැටිය රත්තරම් පාට ශරීරයක් තියෙන රන්වන් මොනරේ. අර මොනර පැටව එක්කම රංචුවත් එක්කම කැලේ හැදී වැඩුණා. ටික කාලයක් යනකොට ටිකෙන් ටික විශාල වෙලා අනික් මොනරුන්ට වඩා විශාල ශරීරයක් ලැබුණා.
බෝසත් මොණරගේ ශරීරයේ කරත්ත රෝදයක් තරම් රිය සකක් තරම් විශාලයි කිය. විශාල රන්වන් පාට මොණර ශරීරයක් තියෙන්නේ. බොහොම ලස්සනයි. දැන් කොච්චර ලස්සන වුණත් තමන්ට තමන්ව පේනවද? දැන් ඔබ දිහා බලාගන්නේ කොහොමද? කණ්ණාඩියක් ළඟට ගිහිල්ලානේ. එතකොට දවසක් මේ බෝසත් මොණරා පියාඹගෙන ගිහිලා ඈත තිබ්බ විලකින් වතුර බොන්න විලට ඉබුණා. වතුර හොඳට පැහැදිලි වෙච්ච දවසක විලට එබෙනකොටම අර විලෙන් කැඩපතෙන් දකිනා වගේ තමන්ගේ ශරීරය දැක්කා. එදා දැකපු දවසේම බයක් ඇති වුණා. රත්තරන් පාට ශරීරයක්. අනික් මොණරු වගේ නෙමෙයි. තමන්ගේ ශරීරේ රන්වන් පාටයි. බැරි වෙලාවත් මගේ ශරීරේ මේ ලස්සන මිනිස්සෙක්ගේ ඇස ගැටුනොත් මට අනතුරක් වෙන්න පුළුවන්. සත්තුන්ගෙන් හරි මට අනතුරු වෙන්න පුළුවන්. එදාම තීරණය කරා රැළෙන් වෙන් වෙලා තනිව වාසය කරන්න. පියාඹගෙන ගියා. කන්දෙන් කන්දට පියාඹගෙන ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උස්ම තැනකට නැගගත්තා. බොහෝ දුරක් ගිහිල්ලා සති ගණන් පියාඹගෙන ගිහිල්ලා කැලෙන් කැලේට හිමාල කඳු මුදුනේ දැන් උසම තැනක තමයි මේ බෝසත් මොණරා වාසය කරන්නේ. පිංගතුනි, බෝධිසත්වයන් වහන්සේලාගේ මේ පාරමී ශක්තියත් එක්ක උන්වහන්සේලාගේ හැකියාවල් ගැන අපිට හිතා ගන්නවත් බෑ. තිරිසං ආත්මේ ඉපදුනත් අර පෙර පාරමී ශක්තියෙන් අනික් සත්වයන්ට වඩා මහා පුදුම හැකියාවක් පිහිටන. දැන් බලන්න, ඔබ අහලා ඇතින අර වට්ටක පිරිත, වටුකුරුල්ලා සත්‍යක්‍රියාවක් කරලා ගින්න ආපස්සට නිවෙනවා. ඒක තමයි වට්ටක පිරිතේ තියෙන්නේ. මත්ස්‍ය රාජ පිරිත. එදා අපේ බෝසතාණන් වහන්සේ විලක තිරිසං ආත්මේ මාළු රංචුවක මාළුවෙක් මත්ස්‍ය රාජේ විශාල නියගයක් ඇවිල්ලා වතුර හිඳිලා සත්තු මැරීගෙන යනකොට බෝසත් මේ මත්ස්‍ය රාජයා සත්‍යක්‍රියාවක් කරලා වැසි ඇද හැලෙන්න සැලැස්සුවා. නියගේ දුරු කරා. එතකොට අපිට පේනවා මේ තිරිසං ආත්මේ ඉපදුනත් සසර පාරමී පුරන මේ බෝසතාණන් වහන්සේලාට මහා පුදුම ශක්තියක් තියෙනවා. දැන් අපි නිකන් හිතමු අපි දන්නේ මේ බෝසත් කෙනෙක්ද කියලා. අපිට තේරෙන්නේ නැහැ. ඔය මාලිගාවේ කරඬු වඩම්මන ඇතා දිහා බලන්න. කොච්චර කැලේ ඇත්තෝ ඉන්නවදනේ. කොච්චර තමන්ව හදා වඩා ගන්න, තමන්ට සලකන අර ඇද්ගෙව්වම පාගල මරණ ඇත්තු නැද්ද? ඉන්නවා. ශනීන් මද කිපිච්ච ගම එක්ක තරහ ගිය ගමන් කේන්තියක් ආපු ගමන් ළඟ ඉන්න කෙනා උස්සලා පොලේ ගහන අය නැද්ද? ඉන්නවා. හැබැයි ওই මාලිගාවේ කරඬුව ගෙනියන ඇත්තු දිහා බලන්න, ওই රාජා ඇතාගේ ඉතිහාසය හොයලා බලන්න. කරඬුව හිස මත තිබ්බට පස්සේ කකුල උස්සගෙන ඉන්නවා, බිම තියන්නේ පාවඩිය තියනකම්. පෙරහැරේදී ගිනි පොකුරක් පෑගිලා මොන සතාද කුලප්පු වෙන්නේ නැත්තේ? ගිනි පොකුරක් පෑගිලා කකුල පිච්චෙනවා. ඒත් සද්ද නැතුව ඉන්නවා පිච්චෙනකම් කරඬුවත් තියාගෙන. එතකොට බලන්න මේ නිකන් කොච්චර පුණ්‍යවන්ත සත්වද කියලානේ. ඒ වගේ අපිට හිතා ගන්න බෑ මේ බෝධිසත්වරුන්ගේ සසර පාරමී ශක්තිය. මේ බෝසත් මොණරා උදේ පාන්දරම හිමාලයට ගිය බෝසත් මොණරා, රන්වන් මොණරා තනියෙන් ඉන්නේ. උදේ පාන්දර කන්දක් උඩට නගිනවා. ඉර පායනකොට ඉර දිහා බලාගෙන ගාථාවක් කියනවා. උදේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. ඒකේ තේරුම තමයි උදේචයන් චක්කුමායේක රාජා. උදෑසනින්ම ලෝකයාටම ඇස් පහල කරලා දෙන මේ ලොව එකම රජු ලෙස සලකන සූර්යා පහළ වෙනවා උදෑසනින්. දැන් ලෝකයාටම ඇස් පහළ කරලා දෙනවා. ඒ කියන්නේ අපිට ඇස් තිබ්බත් වැඩක් තියනවද? සූර්යා ලෝකේ නැත්නම්. එළිය නැත්නම් ඇහැක් තිබ්බත් පේනවද? නෑ. එතකොට ලෝකයාටම ඇස් පහළ කරලා දෙන්නේ සූර්යා. උදෑසනින් පහළ වෙනවා. හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ. මේ ලෝකේටම රන්වන් රැස් විහිදුවනවා. පටවිප්ප භාසෝ ලෝකේම රැසින් බබලවනවා.